අද අපි යන් බෙල්වුඩ් view point එක බලන්න. බෙල්වුඩ් view point එක ඔයගොල්ලෝ දන්නවද නැහැ තියෙන්නේ නුවර. නුවර ඉඳන් අම්පිටිය පාරේ එන්න ඕන. අම්පිටිය පාරේ ඉඳන් ආවම තමයි බෙල්වුඩ් view point එක මේ කන්ද උඩට නගින්න ඕන. කැම්පින් කරන්නත් පුළුවන් වගේ. කැම්පින් කරලා තියෙන කවුරු හරි මෙතන. පොඩි වැවක් තියෙනවා. වැවක් තියෙනවා. මේක මුතු කෙලියාව වැවක් කියන්නේ පොඩි වැවක්. දැන් කැම්පින් කරලා තියෙනවා. කට්ටිය ඉන්නවා තාම. එතනින් උඩට තමයි නගින්න තියෙන්නේ. ඕම යන්න තියෙන්නේ. බලමු ගිහිල්ලා කට්ටිය එනවා අපි. මේක තමයි ඉතින් පාර. අමාරුයි අපි උඩට ගිහිල්ලා බලමු. අපි ආවා. මේ මහන්සි 360 view point එකක් මේක. 360 කොට මේ පැත්තට තියෙන්නේ. මේක ඇත්තේ. වැව් ගොඩක් පේනවා. වැව් ගොඩක් එකක්ද කියලා හිතා ගන්න බෑ. එතන ඒ පේන්නේ වික්ටෝරියා ජලාශය. ඒ කඳු වලට වැහිලා අපිට පේන්නේ ජලාශ පහක් වගේ. ඒ වුණාට එකම ජලාශය තමයි. වික්ටෝරියා ජලාශය තමයි ඔය පේන්නේ. පංචමාවිල්. පංචමාවිල්. Oh, 1 2 3 4 5. ඇමරිකාවේ පංචමාවිල්. මෙතන ඉඳන් බලතේ.
මේ view එක මාරම ලස්සනයි. සෑහෙන වෙලා බලාගෙන ඉන්න පුළුවන්. හරිම ලස්සන view එකක් තියෙන එතෙන්ට. ඔයගොල්ලොත් ඇවිල්ලා ඒ view එක දැක බලා ගන්න. මේ කැම්ප් කරලා මට පේන්නේ මේ කැම්පින් සයිට් එකකුත් වගේ මේ පේනවා නෂ්ටාවශේෂ තියෙනවා කැම්ප් කරපු හොඳ හුලඟක් ඇති. නෂ්ටාවශේෂ විතරනේ තව තියෙන නෂ්ටාවශේෂ මේ මෙන්න හොඳම දේ මෙන්න නෂ්ටාවශේෂ අපේ කට්ටිය කැම්ප් කරන්න දන්න කට්ටියක් කැම්ප් කරලා තියෙන මට වෙන මේ සෙට් එක මේක මේ ඊයේ පෙරේද ඊයේ දාපු එකක්ද දන්නෙත් නෑ. නෑ ඊයේ වෙන්න බෑනේ. මේ ළඟදිම දාපු එකක් මේක. ඔන්න ඕවා තමයි තැන් විනාශ වෙන්නේ ඕයන් තමයි. මෙතන ඉන්නකොට මාර සහනයක් දැනෙන්නේ. ඒ වගේම ගතට මාර සෙසිලසක්. හරි සනීපයි මේ සුළඟ. පංචමහාවිල වල බ්‍රාන්චස් තියෙනවා. ඔන්න දැන්. ඒක එක ළඟට කරලා හදලා. ලස්සනයි මේ වගේ මෙහෙම එළිය තියෙනකොට. ඔව් නේ. අර අඳුරු පාටත් හරි ලස්සනයි. ලංකාවේ ලස්සනයි. ඒවත් තියෙනවා.
චූටි දුව හැමින් යන්නේ ලපටෝ. පැත්තෙන් යන්නේ බෑ. පුතාකෝ අනේ ඔව් පුතා ෆෝන් එකක් තියාගේ ඉන්න